ඔබේ ඇස් පෙනීම 100% දියුණු කරගන්න ස්වභාවික රහස මෙන්න. අපේ සිරුරේ තියෙන වටිනාම ඉන්ද්‍රියක් තමයි ඇස් දෙක. ලෝකයේ දකින්න, ආදරය කරන අයව දකින්න, හැමදේම රස විඳින්න අපට උපකාර වෙන්නේ මේ අපේ ඇස් දෙක. නමුත් අද කාලේ තියෙන කාර්යබහුල ජීවන රටාව, අධික තාක්ෂණික මෙවලම් භාවිතය සහ වැරදි ආහාර පුරුදු නිසා අපේ ඇස්වල තියෙන තර්ජනය එන්නම වැඩි වෙලා. බොහෝ දෙනෙක් අක්ෂි රෝග වලින් පීඩා විඳිනවා. ඉතින් අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ සහ ස්වභාවදාමයේ තියෙන බලගතු ඖෂධ භාවිතයෙන් කිසිදු අතුරු ආබාධයකින් තොරව ඔබේ දැස් නිරෝගීව සහ පැහැදිලිව තබා ගන්න කොහොමද කියලා අපි අද බලමු. ආහාරයෙන් ඇස් පණ ගන්වමු. මුලින්ම අපි කතා කළ යුත්තේ අපේ ආහාර වේල ගැනයි. අපි කන දේ තමයි අපි කියලා කතාවක් තියෙනවනේ. ඇස් වලට අවශ්‍ය ප්‍රධාන පෝෂක පදාර්ථ වෙන්නේ විටමින් A. කැරට්, බතල, වට්ටක්ක, පැපොල් වැනි කහ සහ තැඹිලි පාට එළවලු සහ පළතුරු වල විටමින් A බහුලව තියෙනවා. ඊට අමතරව නිවිදි ගොටුකොළ වැනි තද කොළ පාට පලා වර්ගත් ඇස් පෙනීම වර්ධනය කරන්න ගොඩක් උදව් වෙනවා. විටමින් C සහ E, සින්ක් සහ ඔමේගා 3 මේද අම්ල අඩංගු ආහාර ගැනීමෙන් ඇසේ වයස්ගත වීම සහ ඇතිවන ගැටලු අවම කරගන්න පුළුවන්. දේශීය වෙදකමේ බලගතු අක්ෂ ප්‍රතිකාර අපේ හෙළ වෙදකමේ සහ ආයුර්වේදයේ ඇස් රැක ගැනීමට විශේෂ ප්‍රතිකාර ක්‍රම රාශියක් තියෙනවා. ඒන් ප්‍රධානම එකක් තමයි නේත්‍ර තර්පණ. මෙහිදී ඇස වටා විශේෂ පිටිගුලියකින් වැටක් සාදා ඒට ඖෂධීය ගිතෙල් පුරවා ඇස ටික වේලාවක් තබා ගැනීම සිදු කරනවා. මේ ඇස පෝෂණය කිරීමට, වියලි බව නැති කිරීමට සහ පෙනීම තියුණු කිරීමට ඉතාමත් සාර්ථක ප්‍රතිකාරයක්. ත්‍රිපලා යනු තවත් විශ්මිත ඖෂධයක්. අරලු, බුළු, නෙල්ලි කියන ඖෂධ තුනේ එකතුවක් වන ත්‍රිපලා කුඩු රාත්‍රියේ වතුරේ පුඟවා උදෑසන එම වතුර පෙර ඇස් සේදීමෙන් ඇස්වල තියෙන උෂ්ණාධික බව, දැවිල්ල සහ ආසාදන දුරු කරගන්න පුළුවන්. ඔබට දිනපතා නිවසේදීම කළ හැකි සරල ස්වභාවික සත්කාර කිහිපයකුත් තියෙනවා. අංක 1 පිපිඤ්ඤා සත්කාරය. වෙහෙසටපත් වුණු ඇස් දෙකට ක්ෂණික සහනයක් ලබා ගන්න සීතකල පිපිඤ්ඤා පෙති දෙකක් ඇස් මත විනාඩි 10ක් 15ක් තබාගෙන සිටින්න. අංක 2 රෝස වතුර. පිරිසිදු රෝස වතුර කප පුළුන් කෑල්ලකට අරගෙන ඇස් මත තබා ගැනීමෙන් ඇස් නිවීම සහ පිරිසිදු වීම සිදු වෙනවා. අංක 3 ඇස් ව්‍යායාම. පරිගණකය හෝ දුරකථනයේ දෙස බොහෝ වේලාවක් බලා සිටින විට සෑම විනාඩි 20කට වරක්ම අඩි 20ක් ඈතින් තියෙන වස්තුවක් දෙස විනාඩි 20ක් බලා සිටින්න. ඇස් උඩ යට දෙපැත්ත කරකැවීම සහ සරල ව්‍යායාම දිනපතා කරන්න. අංක 4 ඇස් තැවීම. ඇස්වල තෙල් ග්‍රන්ථි අවහිර වී ඇතනම් මද උණුසුම් වතුරෙන් තැවීමෙන් සහනයක් ලබා ගන්න පුළුවන්. අපේ ඇස් දෙක කියන්නේ අපිට ලැබුණු මිල කළ නොහැකි දායාදයක්. එය රැක ගැනීම අපේ වගකීමක්. කෘතිම ඖෂධ සහ රසායනික ද්‍රව්‍ය වලට වඩා සබාදහමේ තියෙන දේවල් භාවිතේ දැස් රැක ගැනීම දිගු කාලීනව වඩාත් හිතකරයි. අපි හෙද සඳහන් කරපු සරල උපදෙස් ඔබේ දෛනික ජීවිතයට එකතු කරගෙන දීප්තිමත් සහ නිරෝගී දැසකට හිමිකම් කියන්න.